හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහෝම සද්ධාවෙන් සිට්නෙත් අසපුව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න එකතු වෙච්ච මොහොත. පිංහතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරන්නේ ගල්ගමුව ඉහළ දිගන පදිංචි අජිත් ඒකනායක මහත්මයා, එවගේම දැනට කටාරාජ්‍යයේ සේවයේ නියුතු තිලිනි නිසංසලා මහත්මිය ඇතුළු ඒ පින්වතුන් විසින් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ. ඒ පින්වත් හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, අද අපි විමසලා බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපි හිතන ක්‍රමය ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහට අපේ චින්තනය අපි සකස් කරගන්න ඕනේ ආකාරය. අපිට නොයෙක් විදි අදහස් තියෙන්න පුළුවන්. නොයෙක් දැනුම තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ සමාජය තුල ගත්තාම මිනිස්සු නොයෙක් දැනුම ඇති අය, සමහරු පරිසරය ගැන දැනුම ඇති අය ඉන්නවා. සමහරුන්ට පවුල් පසුබිමෙන්, සමාජයට අම්මා තාත්තා නිසා, සමාජය නිසා උපතින්ම එක්ක මේ පරිසරය ගැන පොඩි කාලේ ඉඳන් ලොකු දැනුමක් තියෙනවා. එයා සමහර ලාවට ඉහළට යනකොට පරිසරවේදියෙක් වෙන්න පුළුවන්. ඊළඟට විද්‍යාවට කැමති අය ඉන්නවා. තාක්ෂණය ගැන, විද්‍යාව ගැන, අලුත් නිර්මාණ ගැන හිතලා මේ ලෝකෙ මේ සියලු සොයා ගැනීම, මේ තියෙන දියුණුව සියල්ල මනසෙන් නිර්මාණය කරගත්ත, ඒ සොයා ගැනීම තුල ගොඩනගාගත්ත දේවල්. එතකොට කෙනෙක් ඒ තුල විද්‍යාඥයෙක් හැටියට, එක්කෝ විද්‍යාවේදියෙක් හැටියට මේ පරිසරය ගැන, විද්‍යාව ගැන මහා දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක් ගොඩනැගිලි ගැන, ඉංජිනේරු තාක්ෂණය ගැන, මේ ඊළඟට මේ භූගෝල විද්‍යාව ගැන, විශ්වය ගැන නොයෙක් දැනුම තියෙන අය ඉන්න පුළුවන්. හැබැයි මේ දැනුම තුල පිහිටලා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හිතන්න, තර්ක කරන්න අපි පටන් ගන්න ගියොත් බොහෝ දෙනෙකුට නිවැරදි ධර්මයක් අධ්‍යයනය කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. අපි දකිනවා සමාජ මිනිස්සු සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවා අහන්නේ තමන් මතවාද තුල පිහිටලා තමයි බණ අහන්න පෙළඹෙන්නේ. තමන් ඉස්සල්ලාම තමන්ගේ මතය තුල පිහිටලා බණ අහමින් ඒ ධර්ම දේශනාව තුල තියෙන තමන්ගේ මතයට අදාළ කරුණු ටික විතරක් ගොනු කරගන්න උත්සාහ ගන්න. තමන් යම් තර්කයක පිහිටලා ඉන්න, අපි හිතමු සාමාන්‍ය උදාහරණයක් හැටියට කෙනෙක් විද්‍යාවම සරණ ගිය කෙනෙක්. එයා විද්‍යාව පිළිගන්න කෙනෙක්. එයා බණ ඇහුවට ඒ අහන ධර්ම දේශනා සියල්ල මනසෙන් විද්‍යාවත් එක්ක තමයි ගල්ප බලන්නේ. අර අසවල් විද්‍යාඥයත් මෙහෙම කියලා තියෙන. එතකොට බුදුහාමුදුරුවොත් මෙන්න මෙහෙම කිව්වා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දේශනාවයි මේ විද්‍යාඥයාගේ තියෙන මේ දැක්මයි දෙක එකයි. අන්න ඒ විදිහට තමන් විද්‍යාව සරණ ගිහිලා විද්‍යාව තුල පිහිටලා ඒ තමන්ගේ අදහස හරි කියලා ඔප්පු කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලප ගන්න පෙළඹෙනවා. මේක බොහෝ දෙනෙකුට වෙනවා. ඔවුන් එක එක විෂයන්, එක එක දේවල් බුදුදහමත් එක්ක ගලපන්න ගිහිල්ලා තමන්ට ධර්මයෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ අහිමි කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ බණ අහන කෙනෙක්, තුනුරුවන් සරණ යන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටහා ගන්න නම් ඔහු මෙවැනි චින්තනයක්, මෙවැනි දැක්මක් ඇති, මෙවැනි නිහතමානී කෙනෙක් වෙන්න ඕනේ. ඒ තමයි සත්තාමේ භගවා. බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්ත්‍රූන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි, මං උන්වහන්සේගේ ශ්‍රාවකෙක් පමණයි. භගවා ජානාති, බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල අවබෝධයෙන්ම දන්නේ. අහං නජානාමි, මම මේ විශ්වය ගැන, ලෝකය ගැන, ජීවිතය ගැන, සසරින් මිදෙන හැටි මේ කිසිවක් මම දන්නේ නැහැ. මම සර්වඥ නෙවෙයි කියන තැන ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තමයි සර්වඥතා ඥානය අවබෝධ කරගත්තේ. ඊ ඇරෙන්න ඔබ පිළිගන්න, ඔබ විශ්වාස කරන විද්‍යාඥයෝවත්, කොහෙවත් ඉන්න මේ මහාචාර්යවරුවත් ඒ අය මේ සර්වඥතා ඥානය අවබෝධ කරගත්තා නෙවෙයි. ඒ නිසා භගවා ජානාති, බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල අවබෝධ කරගෙන මේ විශ්වය ගැන අතැඹුලක්සේ නුවණින් වටහාගෙන ඉන්නේ ලෝතුරා බුදුවරු. අහන් නජානාමි කියන්නේ මම කිසිවක් දන්නේ නැහැ, මම මොකුත් දන්නේ නැහැ කියන තැන ඉඳන් නිහතමානීව ධර්මය ඉගෙන ගන්න පෙළඹෙන්නට ඕන. එහෙම ධර්මය ඉගෙන ගන්න කෙනා බණ අහගෙන දහම් පොත් කියවනවා, නිතර බණ අහනවා, ධර්මයේ ගැන විමසනවා, බොහොම කරුණා මෛත්‍රියෙන් ධර්මය ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගන්න එකම ඉලක්කයක් තුල. ඒ තමයි සංසාර දුකින් නිදහස් වීම අරමුණු කරගෙනයි ධර්මය ඉගෙන ගන්න. අපි කාටත් සංසාර ගමනක් තියෙනවා. භයානක සතර අපායේ වැටි යන මහා භයංකාර ගමනක් තියෙනවා. මෙන්න මේ භයානක සසර දුකින් නිදහස් වීම පිණිස
මට මේ ලෝකේ තියෙන වෙන කිසිම දෙයක් උපකාර වෙන්නේ නැහැ. බුදුවරුන්ගේ ධර්මයේමයි මාව සංසාර දුකින් එතර කරවන්නේ. ඒ පිණිස මන් ධර්මයේ ඉගෙන ගන්නවා කියන තැන ඉඳන් නිහතමානීව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න හදාරන්න ඔබ පෙළඹෙන්නට ඕන. ඊළඟට මේ ධර්මයේ පිහිටන්න නම් ධර්ම ගෞරවයක් තියෙන්න ඕනේ. ධම්ම කාමෝ බවං හෝති ධම්මදිස්සී පරාභවකි. ධර්මයට කැමති කෙනා, ධර්මයට ගරු කරන කෙනා, ධර්මයට ආස කරන කෙනා ධර්මයේ තුල දියුණුව කරා යනවා. දැන් ඔබ දන්න ඔබ පත්තර කියවලා ඇති. කවුරුත් පත්තරයට වැඳලා කියවනවා ඔබ දැකලා තියෙනවද? නෑ. නව කතා පොත්වලට වඳින්නේ නෑනේ මිනිස්සු පොත්වල. හැබැයි බණ පොතට මිනිස්සු ධර්ම ගෞරවයක් තියෙන කෙනා බණ පොතට වැඳලා කියවන. සමහරු මේ පොත ඉස්සර පරණ මිනිස්සු පිරිවානා පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ, ඒ වහන්සේ කියන වචනේ අපි යොදාගත්තේ බුදුරජාණන් වහන්සේට. එතකොට බුදු කෙනෙකුට අපි බොහොම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ කියලා හැඳුන්වනවා වගේම මේ ධර්ම රත්නයට මිනිස්සුන්ගේ අතේ ඉස්සර තිබුණේ මුළු ත්‍රිපිටකේ. ත්‍රිපිටක පොතක් හොයාගන්න තියෙන්නේ පරණ පන්සල්වල, රජමහා විහාරස්ථානවල, එවැනි බොහොම පැරණි තැන්වල තමයි ඒවා ඉස්තර තිබෙ. පුස්කොළ පොත්, සමහරලාට බොහොම පෞරාණික පොත්. නමුත් මිනිස්සු අතර සුලභව තිබුණේ යන්තම් හරි ගමක හොයාගන්න කියවන්න පිරිත් පොත, ජාතක පොත. හැබැයි මිනිස්සු ඒ පොත් දෙක තමන් බොහොම ගෞරවයෙන් පිරිවානා පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ කියන ගෞරවයෙන් තමයි පිළිගත්. ඒ පොතට වැඳලා තමයි කියවන්නේ. සමහරු බුදුන් වඳින තැන තමයි පිරිත් පොත තියන්නේ, ජාතක පොත තියන්නේ. එතකොට මේ මිනිස්සු බොහොම ගෞරවයෙන් කියවල අවසන් වුණත් පොතට වැඳලා උස් තැනක අරගෙන තිබුණා. හැබැයි අපි පත්තර දාන තැන් තැන්වල මේස උඩ, සමහරලාවට මේස යට තැන් තැන්වල බණ පොත් විසි කරලා දාලා තිබුණේ නැහැ. එතකොට අපිට පේනවා පොතට පවා ගෞරවයක් දැක්. ඒ ගෞරවය තුල තමයි ධර්මයේ පිහිටන්නේ. ඒ නිසා පින්වතුනි, මේ ධර්මයේ අපිට පිහිටන්න නම් ධර්ම ගෞරවයක් තියෙන්න ඕන. ධම්ම කාමෝ බවං හෝති. ධර්මයට කැමති කෙනා, ධර්මයට ගරු කරන කෙනා, ධර්මයට ආස කරන කෙනා දවසින් දවසේ ධර්මයේ තුල දියුණුව කරා යනවා. ධම්මදිස්සී පරාභව. ඒ කෙනා ධර්මයට ගරහන කෙනෙක් නම්, අගෞරව කරන කෙනෙක් නම් දවසින් දවස ධර්මයේ තුල පිරිහෙනවා. මම එක පුංචි වර්තමාන වෙච්ච එක සිදුවීමක්. පසුගිය කාලේ එක තරුණ පුතෙක් දවසක් මාව හම්බෙන්න ආවා. මේ දරුවා ඔය සමුද දවස්වල මම මිනිස්සු හම්බෙන දවස්වලට එන අය අතර බොහොම ඉරිච්ච, මං හිතන්නේ ඇඳගෙන හිටපු ෂර්ට් එකේ 3-4 පොලක් ඉරිලා තිබුණේ. ඉතින් ඇඳගෙන හිටපු ඇඳුම් වලින් ඇඟපත දකින්නකොට මං හිතුවේ දැක්ක ගමන් මේ මගෙන් මොනවා හරි ඉල්ලන්න අසරණකම කියාගෙන, සමහර ලාවට එක කීයක් හරි ඉල්ලගෙන යන්න, එක බඩුවක් මුට්ටුවක් ඉල්ලගෙන යන්න ආපු කෙනෙක් කියලා මං හිතුවේ. ඉතින් මං ඇහුවා පුතේ මොනවද ඇයි ඔය ආවේ කියලා. ඊට පස්සේ බොහොම සද්ධාවෙන් වැඳා. වැඳපු තාලෙන් මන් දැනගත්තා මේ දරුව බොහොම සද්ධාාවක් තියෙන කෙනෙක්. බොහොම ගෞරවයෙන් නලල බිම තියලා සීලවන්තං ගුණවන්තං කියලා ගාතාවක් කියලා බොහොම සද්ධාවෙන් වැඳලා බිම වාඩි වුණා. වැඳගෙනම ඉන්නවා. ඉතින් මං ඇහුවා පුතේ ඇයි කියලා. මොනවද ඔයාට ඕන කියලාත් ඇහුවා. කතා කරන්නේ නැතුව වැඳගෙන හිටියා. ඉතින් ඇස්වලත් කඳුළු පිරීලා මං හිතුවා මේ අසරණකමට. ඊට පස්සේ මේ දරුවා කියනවා අනේ හාමුදුරනේ මම මේ බොහෝ ඈත ඉඳන් ආවේ ඔය දෙනියායේ පැත්තේ දරුවෙක්. ඉතින් ඒ දරුවා කියනවා මට මේ ඔබ වහන්සේගේ බණ අහලා මට පුදුම සතුටක්, මට කතා කරගන්න බෑ. ඉතින් ඒකයි අර ඇස්වල කඳුළු. ඉතින් මේ දරුවා මං ඇහුවා පුතේ ඉතින් මොකද කරන්න කියලා. ඒ දරුවා කියනවා හාමුදුරනේ මං ලැයිමක ඉන්නේ කිව්වා. තාත්තා දෙමළ. හැබැයි තාත්තා මැරිලා තියෙනවා. දැන් අම්මයි නංගි විතරයි ඉන්නේ. ඒ නංගි මන්දබුද්ධික දරුවෙක් කිව්වා. ඉතින් නංගිව බලාගන්න අම්මා තමයි සම්පූර්ණයෙන් බලාගන්නේ. නංගිට මැරලා ජීවත් වෙන්න ඕනේ. අපි බොහොම දුප්පත් අය ලැයිමක කිව්වා ඉන්නේ. ඒ දරුවා කරන්නේ තේ දළු කඩන ඒවා එකතු කරලා ලොරි වලට පටවනවා. ඒක තමයි රස්සාව. මේ දරුවා කියනවා හාමුදුරනේ මම හැමදාම බණ අහනවා. මම රේඩියේක බණ අහන හැටි ඒ දරුවා කිව්වා. ඒ දරුවා කියනවා මම රේඩියේකේ බණ දානකොට රේඩියේක උඩ බුදුන් අඳින තැන තමයි කිව්වා තියලා තියෙන්නේ. මේක අරගෙන මේසයක් උඩ තියලා බිම පැදුරක් කෙලලා වාඩි වෙලා රේඩියේකට දන ගහලා වඳිනවා කියනවා. ඉතින් එහෙම වැඳලා බණ අහලා ඉවර වෙලා ආයෙමත් රේඩියේකටත් වැඳලා බුදුන් අඳින තැන අරන් තියනවා. හවස ගෙදර ඇවිල්ලා වැඩ කරලා ඉක්මනට බණ යන දවස්වලට දුවගෙන ඇවිල්ලා හවස බුදුන් ඇඳලා ඉවර වෙලා ඇඟපත හොදගෙන මල් ටිකකුත් පූජා කරලා රේඩියේක අරගෙන අර පොඩි මේසෙ උඩ තියලා දන ගහලා වැඳලා බිම වාඩි වෙනවා කියලා පොතකුත් තියාගෙන යන බණ ලියාගන්න. මේ අවුරුදු 22ක 23ක පොඩි දරුවෙක්. එතකොට මම දන්නේ වගේ මං මේ දරුවගෙන් වචනේ ගන්න මං ඇහුවා පුතේ ඇයි ඔයා රේඩියේකට වදින්නේ මොකටද කියලා. එතකොට ඒ දරුවා කියනවා අනේ හාමුදුරනේ මට බණ පොතුත් ගෙදර වැඩිය නෑ කිව්වා. මට භාවනා වැඩසටහන් වලට පින්කම් වලට යන්න ආසයි. නමුත් යන්න විදිහක් නෑ. අම්මයි නංගි දාලා යන්න බෑ. නංගිට ආරක්ෂාවක් තියෙන්න ඕනේ. ඉතින් අම්මා විතරයි ඉන්නේ.
නංගි බලාගෙන මට කොහෙවත් යන්න විදිහක් නෑ මං ඉතින් ඔය තේ දළු එකතු කරන්න යනවා ඉක්මනට ගෙදර දුවගෙන එනවා. මට ධර්මීය ලැබුණේ මේ රේඩියකෙන් කියෝ. මගේ කල්යාණ මිත්‍රයා තමයි කිය මේ රේඩියේ. ඒ නිසා මං දන ගහලා වඳිනවා කියෝ. ඉතින් ඒක මම නිකම්ම හිතලා කරන දෙයක්. හාමුදුරනේ ඒක වැරද්දක්ද ඇහුවා. මං කිව්වා පුතේ ඒක තමයි සත්පුරුෂකම. අපිට ධර්මයේ ලැබිච්ච ධර්මය අහන්න ලැබිච්ච ඒ දේට බොහොම තමන්ටම ගෞරවයක් ඇති වෙනවා. එතකොට බලන්න මේ දරුවා ලැයිමක ඉන්න දරුවෙක් මේ කාගෙන්වත් බණ අහලා භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා පින්කම් වලට ගිහිල්ලා ධර්ම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. අර රේඩියේ කියන බණ ටිකක් අහලා ඒ අහන ධර්මයේ පොත්වල තියාගෙන ලියාගෙන ඒ ධර්මයේ සිහි කර කර ජීවිතේ සම්පූර්ණයෙන් ධර්මයට හදාගත්ත දරුවෙක්. මේ ආගමික පරිසරයක් තුල ජීවත් වෙච්ච කෙනෙකුත් නෙමෙයි. තාත්තා දෙමළ කෙනෙක්. එතකොට අපිට පේනවා මේ දරුවට බණ අහගෙන යනකොට ඒ බණ ඇහෙන රේඩියක ගැන කොච්චර ගෞරවයක් ආවද දන ගහලා වඳින්න තරම්. එතකොට අපිට පේනවා ඒ ගෞරවය නිසා තමයි ඉස්සර මිනිස්සු පිරිවානා පොත් වහන්සේ ජාතක පොත් වහන්සේ කියලා මේ ධර්ම පොත්පත් වලට බොහොම ගෞරවයෙන් වන්දනා කරා. ඒ නිසා පින්වතුනි අපි ධර්මයේ ඉගෙන ගන්නකොට පළවෙනිම දේ තමයි අපි හිතන ක්‍රමයේ ධර්මානුකූලව සකස් කර ගැනීම. ධර්මයට අනුකූලව අපි හිතන්න පුරුදු වෙන්න ඕන. අපේ දෘෂ්ටි මතවාදවල ඉඳලා ඒකට ගැලපෙන විදිහට බණහන්න පුරුදු වෙන්න එපා. ඔබ ඔබේ දෘෂ්ටි මතවාද සියල්ල හිතෙන් අතහරින්න. ඔබ හිතන්න මං සංසාරي ගැන මොනවද දන්නේ මං මොකුත් දන්නේ නැති කෙනෙක්. අහන්න ජානාමි මං කිසිවක් දන්නේ භගවා ජානාති බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ. එතන ඉඳන් බුද්ධ දේශනාව බොහොම ගෞරවයෙන් ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ දේශනා කරපු යමක් ඇද්ද ඊට අනුව හිතන්න පුරුදු වෙන්න. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ දේශනාවක් මේ විදිහට දේශනා කරා. ඒ දේශනාවේ හරය මේක, ඉලක්කය මේක. උන්වහන්සේ දේශනාවෙන් අපිට පෙන්නලා දීලා තියෙන මෙන්න මෙහෙම දෙයක්. ඒ විදිහට ඔබ නිතර බණ අහලා ඒ දේශන අනුව හිතන්න පෙළඹෙනකොට කාලයක් යනකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ දැක්ම තුල හිත මෙහෙවන හිතන්න පුරුදු වෙච්ච චින්තනයක් ඇති කෙනෙක් බවට ඔබ පත් වෙනවා. අන්නේ කෙනා තමයි ධර්මයට අනුව තමන්ගේ සිතුවිල්ල මෙහෙව ගන්න කෙනා. එයාට පුළුවන් ධර්මයේ වටහා ගන්න. පින්වතුනි හිතන ක්‍රමය අපි ධර්මයේ තුල සකස් කරගත්තේ නැත්නම් කොච්චර බණ ඇහුවත් කොච්චර පින්කම් කරත් සමහරුන්ට ප්‍රතිඵල ගන්න බැරි වෙනවා. අපිට පේනවා සමහරු පින්කම් කරන්න ගිහිල්ලා මල් වට්ටියට ගහ ගන්න අය ඉන්නවා. සමහර අයට සීල් ගන්න ගිහිල්ලා බිම එළන ඉඳ ගන්න ඉටිකොලේට රණ්ඩු වෙන උපාසකම්මලා ඉන්නවා. එතකොට අපිට පේනවා ගියේ සීල් ගන්න වාඩි වෙන්න යන්නේ මේ බණ අහන්න වාඩි වෙන්නේ ඉඳ ගන්න ඉටිකොලේට රණ්ඩු අල්ලනවා. සමහරලාට මල් වට්ටියට පිරිකර අත ගහ ගන්න ගිහිල්ලා පිරිකර උදුර ගන්න ගිහිල්ලා සමහරලාට එතන රණ්ඩු අල්ල. ඔබ හොඳට බලන්න ඔබේ පන්සලේ හරි පින්කමක් කරන තැන හැරි මොනවා හරි ධර්ම පත්‍රිකාවක් බෙදන්න පටන් ගන්න. කී දෙනෙක් පොර කාලක් ගහගෙන රණ්ඩු වෙනවද කියලා සමහරලාට යමක් බෙදන්න ගියාම මේක උදුර ගන්න ගිහිල්ලා එතකොට අපිට පේනවා මිනිස්සු මේ වගේ තමන් මේ හිතේ කෙලෙස් සංසිඳව ගන්න යාවේ. කෙලෙස් යටපත් කරගන්නයි මේ සීල් ගන්නෙන්නේ. කෙලෙස් යටපත් කරගන්නයි ධර්මයේ හොයන්නේ. හැබැයි කෙලෙස් යටපත් කරගන්න ඇවිල්ලා ඒ තුල කෙලෙස් අවුස්සගෙන රණ්ඩු වෙලා තරහ වෙලා නොයේක් ප්‍රශ්න ඇති කරගන්න. ඔබ බලන්න බොහෝ දායක සභාවල් වල සමහර වෙලාවට පන්සල් වල දායක සභාවක් ගොඩනගන්නේ මොකටද පන්සලක? ඒ පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ඒ පහසුව පිණිස පන්සලේ දියුණුවට. එතකොට දායක සභාවක් වේවා සමහර පන්සල්වල කුලංගන සමිති තියෙනවා, කාන්තා සමිති. ඒවා මහා මායා සමිති කියයි, විසාකා සමිති, මේ ඉහළම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක නංගන් තමයි මේවට යොදාගෙන සමිතිය පටන් ගන්න. එතකොට මේ සමිතියක් හදාගත් අරමුණ තමයි ඒ පන්සලේ සිදු කරන කුදුමහත් කටයුතු, ඒ ශාසනික කටයුතු, පින්කම්, කටින පින්කම්, චෛත්‍ය වන්දනා, මේ පින්කම් වල ඒ කටයුතු වෙනුවෙන් උපකාර කරගන්න, ඒවට සම්බන්ධ වෙන්නේ පින්කම් කරගන්න ආපු අයනේ. හැබැයි මේ සමිතිවල සමාලාට නිලතල නිසා එතන රණ්ඩු අල්ල ගන්න. ඊළඟට ඒ තුල ඊරිසියාවල් ගොඩ නැගෙන එක එක්කෙනා හින් පාස් කරගන්න. ඒ තුල සමහරු අපි එන්නේ ඔය පන්සලට. එතකොට යාට පන්සලත් එපා වෙනවා. අන්න අරයට තනතුර දීලා ආයි නම් මං එන්නේ නැහැ කියන පන්සලට. එතකොට මේ ඒ වගේ මිනිස්සු ඇත්තටම පන්සල් ආවේ මොකටද? ඇයි අපි පන්සලට යන්නේ? ඇයි අපි බණ අහන්න යන්නේ? ඇයි අපි පින්කම් කරන්න යන්නේ? අවසානයේ අකුසල් වලට වහල් වෙලා අර කෙලෙස් වලින් තීරණ ගන්න හොයනවා. එතකොට අපිට පේනවා මිනිස්සු පින්කම් කරන්න ගිහිල්ලා කොච්චර වරද්ද ගන්නවද?
ඔබ හොඳට තේරුම් ගන්න බොහොම ලස්සන කතාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා විමානවත්තුයි. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිවිය ලෝකෙට වැඩම කරලා දෙවිවරුන්ගෙන් තොරතුරු අහගෙන යනවා පින්වත් දෙවිය පින්වත් දෙව්දුව මේ තරම් සැප සම්පත් ඇතුව මේ තරම් දිව්‍ය විමානවල දෙව්ලෝ ඔබ පහළ වුණේ මොන වගේ පින්කම් කරලාද මොන වගේ පිනක්ද ඔබ කරගෙන තියෙන්නේ කියලා අහන. එතකොට ඒ දෙවිවරු පෙර මනුස්ස ලෝකේ කරපු පින්කම් ස්වාමීනි අපි පෙර මනුස්ස ලෝකේ හිටියා මම මේ වගේ පිනක් කරා මේ වගේ පිනක් කරා මම මේ තරම් පින් කරගත්තා ඒ පිනෙන් තමයි මම මේ සැප සම්පත් ලැබුවේ කියලා තමන් කරපු පින්කම් කියනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දකිනවා බොහොම ලස්සන දිව්‍ය විමානයක් සත්රුවනින් පහළ වෙලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ මේ විමාන ළඟට ගිහින් බලනකොට ඕසදී තාරකා වගේ බැබලෙන බොහොම ලස්සන දිව්‍යාංගනාවක් දැක්කා. දෙවි දේවතාවරු පිරිවරාගෙන සතුටු වෙන දිව්‍යාංගනාවක්. මුගලන් හාමුදුරුවෝ දැකලා බොහොම ගෞරවයෙන් ඇවිල්ලා වන්දනා කරා. එතකොට මුගලන් හාමුදුරුවෝ අහනවා දෙව්දුව ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ ඔබ මහා පින් කරගත්ත කෙනෙක් වෙන්නේ නැති ඔබ මනුස්ස ලෝකේ කොහෙද හිටියේ මොන වගේ පින්කම්ද කරේ? අන්න එතකොට මේ දෙව්දුව කියනවා අනේ ස්වාමීනි මම පෙර මනුස්ස ලෝකේ හිටියේ තූන කියලා බ්‍රාහ්මණ ගමක. මං ඒ කාලේ බ්‍රාහ්මණ ආගමේ බමුණු කාන්තාවක් හැටියට ඉපදිලා හිටියේ. එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ අපේ ගම හරහා වඩිනවා කියලා අපේ ගමේ හිටපු බ්‍රාහ්මණවරුන්ට කල්තිය ආරංචියක් වුණා කියලා. බමුණු කියන්නේ ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට බොහෝ වෛර කරපු පිරිසක් එදා බුදුහාමුදුරු වැඩ හිටියේ සමාජය තුළ. ඒකට හේතුව බමුණු හිතාගෙන ඉන්නේ තමන් තමයි ලෝකේ උසස්ම ජාතිය. ඔවුන්ගේ ආගමේ ඔවුන් කියන්නේ මහා බ්‍රහ්මයාගේ කටෙන් තමයි කියන බමුණ උපදින්නේ. එතකොට පහත් කුලය මහා බ්‍රහ්මයාගේ කකුලෙන් ඉපදිච්ච අය කියන. එතකොට ඔය වගේ එක මතවාද ඔවුන්ගේ ආගමික ග්‍රන්ථවල එන මේ මිත්‍යා දෘෂ්ටික මතවාද පිළිගත්ත පිරිස මේ බ්‍රාහ්මණයෝ තමන් උපතින් උසස් ජාතියක් හැටියට තමයි පිළිගත්. ඒකට අභියෝග කරේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරා උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්වත් වසලයෙක්වත් වෙන්නේ නැහැ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ. කෙනෙක් කරන ක්‍රියාවෙන් තමයි ඔහු බමුණෙක්ද වසලයෙක්ද කියන එක ක්‍රියාවෙන්මයි සිද්ධ වෙන්නේ. උසස් කුලයේ ඉපදිච්ච බමුණෙක් වුණත් කරන්නේ පහත් ක්‍රියා නම් ඔහු වසලයෙක්මයි. කෙනෙක් උපතින් දුප්පතෙක් සමාජයට පහත් කියයි සම්මත කුලයක වෙන්න පුළුවන්. හැබැයි ඔහු සිල්වතෙක් නම් ගුණවතෙක් නම් මෛත්‍රී වඩන කෙනෙක් නම් අන් අයට යහපත පිණිස කටයුතු කරමින් බොහෝ ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක් නම් ඇත්තෙන්ම ඔහු බ්‍රාහ්මණෙක්. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේකට වෛර බැන්දා බ්‍රාහ්මණ ආගමිකයෝ බුදුහාමුදුරන්ට බොහොම තරහින් වෛරෙන් හිටියේ. මේ බමුණන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ චාරිකාය වඩිනකොට මේ තමන්ගේ ගම තූන කියන බ්‍රාහ්මණ ගම හරහා වඩිනවා. බමුණෝ ඉක්මනට කරේ මුළු ඒ ගම්මානෙම හිටපු බමුණන් එකතු කරලා රැස්වීමක් තිබ්බා. එදා ඒ ගමේ හිටිය ගම් ප්‍රධානි බ්‍රාහ්මණවරු රැස්වීමක් තියලා නීතියක් හැටියට සියලු බ්‍රාහ්මණවරුන්ට නීතියක් පැනෙව්වා. ඔන්න ශ්‍රමණ බවත් ගෞතමයා එහෙම ඉස්සර බුදුහාමුදුරන්ව සමහරු අන්‍යාගමිකයෝ ඒ කාලේ හිටපු ඒ බ්‍රාහ්මණ පිරිස හඳුන්ලා තියෙන ශ්‍රමණ බවත් ගෞතමයෝ. බුදුරජාණන් වහන්සේ පිරිස පිරිවරාගෙන ශ්‍රමණ බවත් ගෞතමයෝ අපේ ගම හරහා වඩින්න එනවාලු. අපි අපේ ගමේදී හොඳ පාඩමක් උගන්වන්න ලෑස්ති වෙමු කියලා දැන් කට්ටිය ඔන්න සාකච්ඡාවක් කරා. මේ අය කියා හිටිය එක ගෙදරකින්වත් කිසිම කෙනෙක් දානෙ දෙන්න බෑ කිව්වා. දාන විතරක් නෙවෙයි වතුර පොදක්වත් දෙන්න එපා කිව්වා. දැන් කාටද? බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට. එතකොට කියා හිටිය ඔය පිරිස ඇවිල්ලා ටික කාලයක් රැඳුනොත් අපි මොකද කරන්නේ? එතකොට කියා හිටිය ලිං වලින් ගත්තොත්. එතකොට බමුණු කියා හිටිය දින ගණනාවකට ප්‍රමාණවත් වතුර දැම්ම ගෙවල් වලට රැස් කරගනින්න. එහෙම රැස් කරගෙන ලිං පිදුරු දාලා උඩින් වහපල්ලා කිව්වා. එතකොට ලිං වලින් ගන්න බෑ කිව්වා. ඔය එන බුදුහාමුදුරන්ටවත් ශ්‍රාවකයන්ටවත් කාටවත් ලිං වලින් වතුර ගන්න බැරි වෙන්න ලිං උඩින් පිදුරු දාලා වහපල්ලා කිව්වා. එහෙම වහලා ගෙවල් වලට වතුර ටික රැස් කරගෙන ওই දවසක් දෙකක් මේ ගමේ ඉඳලා කන්නත් නැත්නම් වතුරත් නැත්නම් යයි යන්න කිව්වා. අපි පාඩමක් උගන්නලා යවමු කියලා දැන් ඔන්න කල් තියා ලෑස්ති වෙලා හිටියා. එදා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන චාරිකාවේ වඩින ගමන් මේ ගමට තූන කියන බමුණු ගමට වැඩියා. බොහෝම ග්‍රීස්ම කාලයක්. අවකාශික ඉක්මනින් උගුරකට වේලෙනවා. පැන් අවශ්‍යයි. පිපාසය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේත් වැඩම කරලා ගහක් යට විවේකීව වැඩ ඉඳලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය තථාගතයන් වහන්සේට පිපාසයි පැන් ටිකක් හොයාගෙන ඉන්න.
ආනන්ද හාමුදුරු පාත්තරය අරගෙන ගයක් ගානේ පිණ්ඩ පාති වැඩියා පැන් ටිකක් හොයාගන්න එක ගෙදරකින්වත් වතුර පොදක්කත් දෙන්න. ගේ ළඟට එනකොටම දොරවහගන්න ඩෝංගාල දොරවහල බනිනවා. ඉතින් ඔහොම අන්තිමට උන්වහන්සේ ලිඳක් ළඟට ගියා. ලිඳට පිදුරු දාල වහල. ලිං ගණනාවක් ළඟට ගියා හැම ලිඳක්ම පිදුරු දාල වහල. හිස් පාත්තරය අරගෙන ඇවිල්ල කියන ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රදේශි මිනිස්සු ලෝතුරා බුදු කෙනෙකුටවත් පැන් ටිකක්වත් පූජා කරගන්න පිනක් නැති පිරිසක්. එක ගෙදරකින්වත් වතුර ටිකක් දෙන්නේ. ලිං ඔක්කොම පිදුරු දාල වහලා කිව්. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඔබ ඒ පිදුරු දාල වහපු ලිදක් ළඟට ආයමත් යන්න. තථාගතයන් වහන්සේ වෙනුවෙන් මේ පැන් පූජා කරන්න කියලා පාත්තරේ ලිඳ ළඟට ලං කරන්න කියෝ. ආනන්ද හාමුදුරුවෝ ආයමත් හිත හිතා ගිහිල්ලා අර පිදුරු දාපුලා වහලා තියෙන ලිඳ ළඟට ගිහිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්මයි මේ පැන් පූජා කරන්නේ කියලා පාත්තරේ ලිඳට ලං කරනකොටම බලාගෙන ඉන්නේ නැද්දි අර පිදුරු ටික උඩට මතුවෙලා උතුරලා ගියා. වතුර උතුරන්න පටන් ගත්ත ලිඳේ වතුර නිල්ම නිල් පාටට උතුරලා ගියා. ආනන්ද හාමුදුරන්ට පුදුම සතුටක්. බුදුගුණ සිහි කරගෙන ඉක්මනට පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරා. පිවතු බන්තේ පානිය ස්වාමීනි ඉක්මනට මේ පැන් වළඳන්න. පිවතු සුගතෝ පානිය සුගතයන් වහන්සේ මේ පැන් වළඳන්න. තථාගතයන් වහන්සේගේ බුදුගුණ මේ මිනිස්යන්ට නොදැනුණාට සිත් පිත් නැති මේ ජලයට පවා බුදුගුණ දැනෙනවා හරිම ආශ්චර්යයි ස්වාමීනි කියලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පැන් එකක් පූජා කරා. එදා වෙච්ච සිදුවීමක්. මහරහතන් වහන්සේලා බොහෝ පිරිසක් චාරිකාවේ වඩින අතරේ බොහෝ භික්ෂුන් වහන්සේලාට පිපාසය ඇති වෙලා මේ ගමේ එක එක පැතිවලට පැන් ටිකක් හොයාගන්න පිණ්ඩපාතේ වැඩිය. ඔහොම පිපාසයෙන් කලන්තෙ හැදිච්ච ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බොහොම බල සම්පන්න රහතන් වහන්සේ නම. උන්වහන්සේ පිළිවෙලින් පිණ්ඩපාතේ වැඩියා. කවුරුත් වතුර ටිකක් දෙන්නේ. උන්වහන්සේට පිපාසය නිසාම ග්‍රීස්මේ අවකාශයකේ කලන්තෙ හැදුණා. උන්වහන්සේ එක ගයක් ඉදිරිපිට එහෙමම කලන්තෙ හැදිලා මිදුලේ වැටුණා. කලන්තෙ වෙලා උන්වහන්සේ ඇදගෙන වැටුණා. මේ ගෙදර හිටියේ තරුණ බ්‍රාහ්මණ කාන්තාව. මේ කාන්තාව දොරවහගෙන හිටියට ගේ ඇතුලේ බලාගෙන හිටිය හොරෙන් බලාගෙන හිටියා යනවද කියලා. බලනකොට මෙන්න මිදුලේ ඇදගෙන වැටිලා දැක්කා. ඒ වෙලාවේ අනුකම්පාවක් ඇති වුණා. දැන් මේ බුදුගුණ දන්නෙත් නෑ, දහම් ගුණ දන්නෙත් නෑ, සංඝ ගුණ දන්නෙත් නෑ. කර්මඵල දන්නෙත් නෑ, බණ අහලත් නෑ, සංසාර ගමන ගැන දන්න, පින ගැන දන්න කාන්තාවක් නෙවෙයි. හැබැයි අනුකම්පාවක් ඇති වුණා. මොනවා වුණත් මිනිස්සෙක්. මේ භික්ෂුවක් ගැන දන්න කෙනෙක් නෙවෙයි, මොනවා වුණත් මිනිස්සෙක්. පිපාසෙන් කලන්තේ හැදිලා මගේ ගේ ඉස්සරහා වතුර ටිකක් ඉල්ලගෙන ආපු කෙනෙක්. මේ මොන නීති දැම්මත් මනුස්සත්වයෙන් මං උදව් කරනවා. ඒ නිසා වතුර ටිකක් භාජනයකට අරගෙන දොර ඇරලා හිමියෙන් හොරෙන් වටපිට බැලුවා කවුරුත් බලාගෙන ඉන්නවද. දැක්කොත් දරුණු දඬුවම් වලට මූණ දෙන්න වෙන්න පුළුවන්. කවුරුත් පේන්න බලාගෙන නෑ. ඉක්මනට දුවගෙන ගිහිල්ලා වතුර ටිකක් මූණට ඉහලා පාත්‍රයට වතුර ටික හලලා දොර වහගත්තා ගෙට ගිහිල්ලා. අර මහරහතන් වහන්සේ පැන් ටික වළඳලා වැඩියා. එදා බුදුරජාණන් වහන්සේ ඉක්මනට සංඝ පිරිස රැස් කරලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරා, මහණෙනි මේ ගමේ රැඳෙන්න එපා. බොහෝ පිරිසක් අපාගාමී වෙනවා මේ මිනිස්සු. මේ මිනිස්යන් ගැන කරුණාවෙන්ම තථාගතයන් වහන්සේ ඉක්මනට මඟ වෙනස් කරලා වෙනත් ප්‍රදේශයකින් චාරිකාවේ වැඩියා. ගම අතහැරලා වැඩියා. බුදුවරු මිනිස්සු ගැන කොච්චර කරුණාවද කියලා බලන්නේ. එතනදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ගමේ වැඩි පුර රැඳුනොත් මේ බ්‍රාහ්මණ පිරිස අකුසල් රැස් කරගෙන බොහෝ පිරිස අපාගාමී වෙනවා. අපි ඉක්මනට මේ ගම අතහැරලා වඩිමු කියලා වැඩියා. එදා දැන් මේ පිරිස බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ පිරිස වැඩියට පස්සේ දැන් බමුණන්ට බොහොම සතුටුයි. පසුවදා බ්‍රාහ්මණ පිරිස ආයමත් සියලු දෙනා රැස් කරා. ප්‍රගති සමාලෝචන රැස්වීමක් දැන් රැස් වෙලා කට්ටිය බොහොම සතුටෙන් කියනවා අපේ ගෙදරටත් ආවා. අපි නම් දුන්නේ, අපි බැන්න කියනවා. අපි දුන්නේ, අපිත් බැන්න කියනවා. අපිත් අපේ ගෙදරටත් ආවා. දැන් ඔහොම කියනකොට එක බ්‍රාහ්මණ සීයා කෙනෙක් නැකිටලා කිව්වා මේ මගේ දෑහින් දැක්කයි කිව්වා. ආන් අසවල් ගෙදර අර තරුණ කාන්තාවක් අපි මෙච්චර නීති පනවලා තියෙද්දි අපේ සංහතියටම අගෞරවයක් කීවා කරේ. මම බලාගෙන හිටියේ කිය වතුර දෙනවා මං දැක්කයි කිව්වා. අන්න දැන් ඇහෙන් දුටු සාක් අර තරුණ කාන්තාව අරගෙන ඇදගෙන ආවා. මේ බ්‍රාහ්මණ පඬිතවරු බ්‍රාහ්මණ පිරිස
නඩු අහලා බමුණන් විසින් තීරණය කරා බ්‍රාහ්මණ නීති කැඩුවට ගල් ගහලා මරන්න ඕන කියලා තීරණය කර. ඒ කාලේ ඉවැනි දඩුවන් එක එක සමාජමය ක්‍රමයන් තුළ තිබිලා තියෙනවා දරුණු දඩුවන්. දැන් මේ බමුණු කාන්තාව ඇදගෙන ඇවිල්ලා බ්‍රාහ්මණ නීති කැඩුවට දැන් ගල් ගහලා මරන්න සූදානම් වෙනවා. දැන් අත් දෙක පිටිපස්සට තියලා ගහක බැඳලා දැන් බමුණෝ බ්‍රාහ්මණ නීති කැඩුවට ගල් ගහන්න සූදානම් වෙනවා. දැන් හිතන්න ඔය සිදුවීම. මේ තරුණ කාන්තාව දැන් හිතන්න මේ දඩුවමට ලක්වෙන්න හේතුව මොකක්ද? මහරහතන් වහන්සේ නමකට වතුර ටිකක් පූජා කිරීම. හැබැයි එතනදී මේ කාන්තාව දන්නේ මේ රහතන් වහන්සේ නමක්ද, කෙලෙසුන්ගෙන් මිදුණද, උන්වහන්සේ සීල් රකින්නවද, ඒ මුකුත් දන්නේ නැහැ. එතනදී හිතුවේ මනුස්ස ජීවිතයක්. කලන්තේ හැදිලා ගේ ඉස්සරහා වැටිච්ච කෙනෙක්. කමක් නැහැ මොන නීති දැම්මත් මං උදව් කරනවා, අසරණ වෙච්ච කෙනෙක් කියන හැඟීමෙන් තමයි මේ දේ කරේ. දැන් බමුණු ගල් ගහන්න සූදානම් වෙනකොට හිත හදාගත්තා. එදා මුගලන් හාමුදුරන්ට කියනවා, ස්වාමීනි මේ බමුණෝ මට ගල් ගහලා මරණ වෙලාවේ මං හිත හදාගත්ත මං කරේ යහපත් දෙයක්, මම කරේ යහපත් දෙයක්. පිපාසයෙන් කලන්තේ හැදිලා වතුර ටිකක් හොයාගෙන ඇවිල්ලා මගේ ගේ ඉදිරිපිට කලන්තේ හැදිලා වැටිච්ච කෙනෙකුට මං වතුර ටිකක් දුන්නේ. මං අනුන්ට උපකාරයක් කරේ. කමක් නෑ මාව මරනවා නම් මරපු දේ මං කරේ යහපත් දෙයක් කියලා මං ඒ දේ හිතමින් මං හිත හදාගෙන මං අර ගල් පහරවල් කෑවා. මම මරණයට පත් වෙලා නින්දෙන් පිබිදියා වගේ මේ දිව්‍ය විමානේ පහළ වුණේ එදා පැන් ටිකක් පූජා කරගත්ත පිනෙන් කිය. දැන් ඔබ ඔය සිදුවීමම ඔබට ගලපලා හිතන්න. වර්තමානයේ මේ බණහන පින්කම් කරන මේ සිල් ගන්න මිනිස්සුන්ගේ ජීවිතවලට ගලපලා බලන්න. සමහරු කොච්චර බණ දැනගෙන හිටියා, කොච්චර පින්පව් ගැන බණ අහලා තිබුණත්, කොච්චර පින්කම් කර හිටියත්, භාවනා කරන පිරිස අතර ගත්තත් මෙහෙම හිතක් හදාගන්න පුළුවන්ද කියලා ඔබ පුනරාවර්ජනය කරලා බලන්න. එදා බ්‍රාහ්මණ කාන්තාව වර්තමානයේ ඉන්න සමහරුන්ට වඩා කොච්චර දියුණුද, බණ අහන පිරිසට වැඩිය කොච්චර දියුණුද කියලා ඔබම විමසලා බලන්න. ඔබ හිතන්න මේ දේ වර්තමානයේ සාමාන්‍යයෙන් අද අපේ රටේ එහෙම නීති නෑ. නමුත් ඔබ හිතන්න මේ සීල් ගන්න, අපි නිකන් හිතමු සතර පොයට සීල් ගන්න, සුදු ඇඳගෙන ඉන්න, පින්කම් වලට යන්න මේ වර්තමානයේ සාමාන්‍ය මේ උපාසකම්ම කෙනෙකුට ඔහොම දෙයක් වුණා කියලා හිතමු. මේ කාට හරි හාමුදුරු කෙනෙකුට භික්ෂුන් වහන්සේ නමකට දානයක් හරි පැන් ටිකක් හරි පූජා කරලා කවුරු හරි තීරණය කරනවා මේ කරපු දේ වැරදි, ගල් ගහලා මරන්න ඕන කියලා. දැන් ඔබ හිතන්න මේ උපාසකම්මට බුදු ගුණ සිහි වෙයිද? ධර්මී ගුණ සිහි කරයිද? සංඝ ගුණ සිහි කරයිද? මං කරේ යහපත් දෙයක් කියලා හිත හදාගනීද? නෑ. බොහෝ වෙලාවට වර්තමානයේ නම් මේ දන් දීලා අනිත් පැත්තට බුදුහාමුදුරන්ටත් එක්ක බණින පිරිස ඉන්නේ. මේ දන් දෙනවා අනිත් පැත්තට බැන යනවා දීපු දාහටත් එක්ක. මේ පින්කම් කරන අනිත් පැත්තටත් එක්ක බණිනවා. එහෙමනම් අර කලන්තේ හැදිලා වැටිච්ච හාමුදුරන්ටත් එක්ක බැනගෙන යැදගෙන සමහරු මැරෙන්නේ එහෙනම්. වැටෙන්න තැනක් නැතුවද මගේ ගේ ඉස්සරහාම ඇදගෙන වැටුනේ. ඕන් වතුර ටිකක් දීලා අපිට වෙච්ච හේනේ. කෝ අපිට ඕවා විපාක. අපිටත් ඕවා හොඳ පාඩම්. කොහොම තමයි ඊට පස්සේ අර හාමුදුරන්ටත් බැනලා තුනුරුවන්ටත් බැනගෙන කෙලින්ම එක්ක අපායට යන විදිහට තමයි මනස හදාගන්නේ. එතකොට අපිට පේනවා හිතන ක්‍රමේ වෙනස. ධර්මය නොදන්න අර බ්‍රාහ්මණ කාන්තාව කරපු යහපත් දෙයක් හැටියට හිත රැකගත්තා. හැබැයි සමහරු කොච්චර බණ අහලා තිබුණත් දැනගෙන හිටියත් ඒ අහන ධර්මයේ අවශ්‍ය තැනට ගලප ගන්න දන්නේ නැහැ. පින්කම් කරන්න ගිහිල්ලා හිතට ඇති වෙන්නේ ද්වේෂය, වෛරය. ඒකට වහල් වෙනවා, ඒකට ගොදුරු වෙනවා. ඊළඟට තැන ගන්න හරි සමහර වෙලාවට මුල් තැන ලැබුන්නේ නැහැ කියලා හරි නම කියවුන්නේ නැහැ කියලා කොච්චර රණ්ඩු අල්ලනා ඉන්නවා. සමහරු ධර්ම දේශනා ධර්ම දාණය දෙනවා. ඒ ධර්ම දාන දැන් මේ ධර්ම දේශනාවල වුණා සමහරු දායකත්ව බාර ගන්න. දායකත්ව කෑල්ලක නම කියවුන්නේ නැත්නම් net එකට කතා කරලා බණින අය ඇති. එතකොට අපිට පේනවා මාධ්‍ය ආයතන කතා කරලා මගේ නම වරද්දලා කියුනේ. අපි සල්ලි දුන්නේ ඕකටද? කෝ දායකත්ව මේ හාමුදුරන්ට නම කියව ගන්න බෑනේ. ඔයාලා කොහොමද ධර්ම දේශනා ප්‍රචාරේ? එහෙම පණින අය ඉන්න පුළුවන්. එතකොට අපිට පේනවා මිනිස්සු මේවැනි සමාජයක අපි සමහරු පින්කම් කරන්න ගිහිල්ලා රණ්ඩු අල්ලනවා. ඊට පස්සේ එතන පන්සලටත් බණිනවා. ආයෙත් නැහැ කියනවා. ආයෙත් නැහැ කියන මේ පන්සලට නා. බලපුවාම පින්කම් කරන්න ගිහිල්ලා ඇති වෙච්ච ප්‍රශ්නයක්. එක්කෝ මල් වට්ටියට ඇති වෙච්ච රණ්ඩුවක්.
එක්ක පිරිකරත ගහගන්න ගිහිල්ලා ඇති වෙච්ච රණ්ඩුවක්. එතකොට අපිට පේනවා හිත රැක ගන්නවා කියන එක බෞද්ධ වුණා කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිත රැක ගන්නවා කියන එක සීල් රෙදි ඇඳගත්තා කියලා සුදු ඇඳුම් පොරවගත්තා කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිත රැක ගන්නවා කියන එක මේක සංසාරේ තමන්ම තමන් ගැන මෙනෙහි කර කර සසර පුරුද්දක් තුළ හිත දමනය කරපු සංසාර පුරුද්දක් තියෙන්න ඕන. හැම වෙලාවෙම සිහියෙන් ඉන්න ඕනේ. ඒ දේ කරන්න පුළුවන් හොඳ සිහියක් පවත්වන සතිපට්ඨානෙ පුරුදු කරපු කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව තුළ උගන්වන්නේ ඒක. වෙනම භාවනා කොටසක් තියෙනවා. සතර සතිපට්ඨානේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. චිත්තානුපස්සනාව කියන්නේ හොඳට සිහියෙන් තමන්ගේ හිතට එන හැම සිතුවිල්ලක් දිහාම බලන්න. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා ද්වේදා විතක්ක සූත්‍රය. මේ ද්වේදා විතක්ක සූත්‍රය සඳහන් වෙන්නේ හිතට එන හැම විතර්කයක්ම කොටස් දෙකකට බෙදන්න. හොඳට සිහියෙන් බලන්න මැද තැනක ඉඳගෙන හිතට එන සිතුවිල්ලෙන් මේ එන සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද, මේ සිතුවිල්ල මට යහපත්ද අන් අයට යහපතක් අයහපත් සිතුවිල්ලක්, මේ සිතුවිල්ල තුළ මම හිතන්න ගියොත් මගේ රාග ද්වේෂ මෝහ ඇවිස්සෙනවද යටපත් වෙනවද, මේ තුළ මට අකුසලයක්ද කුසලයක්ද රැස්වෙන්නේ, මේ විදිහට හොඳ නරක යහපත අයහපත කුසල් අකුසල් මේ විදිහට පින් පව් විදිහට සිතුවිලි දෙපැත්තකට බෙදලා වෙන් කරලා හඳුනගෙන තමන්ගේ යහපත පිණිස උපකාර වෙන කුසලයට උපකාර වෙන එවැනි යහපත් සිතුවිලිවලට අනුව හිත පුරුදු කරනවා. අකුසල සහගත සිතුවිල්ලක් නම් ඒ සිතුවිල්ල හටගත් තැනම ආදීනව සිහි කරමින් සිතුවිල්ල බැහැර කරනවා, ප්‍රහාණය කරන්න වීරිය වඩනවා. ඒකම තමයි අපි සතර සම්‍යක් ප්‍රධාන වීරිය හැටියට ඔබ ඉගෙන ගන්න. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්නවා. උපන් කුසල් දියුණු කරන්න වීරිය ගන්නවා. නූපන් කුසල් උපදවන්න වීරිය ගන්න. ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරිය දැන් ඔබ හිතන්න ඔබ කොච්චර සතර සම්‍යක් ප්‍රධාන වීරිය මොනවද ඇහුවොත් ඔක කටපාඩමින් කියයි. හැබැයි අපේ හිතට එන ද්වේෂයක් තරහක් වෛරයක් යටපත් කරගන්න වීරිය ගන්න දන්නේ නැත්නම්, අපේ හිතට එන අකුසලයට අපි වහල් වෙලා ඒක තුළම සාධාරණීකරණය කර කර අපි අකුසලයේ වඩන කෙනෙක් නම්, අකුසලය පුරුදු කරන ඒක අනුභව කර කර ඒක තුළම ජීවත් වෙන කෙනෙක් නම්, අපි සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන කොච්චර කටපාඩම් තියාගෙන හිටියත් ඒ දේ අපිට ගලපගන්න බැයි නම් අපි ධර්මයේ තුල අසාර්ථක පිරිසක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගාථා 1000ක් කටපාඩමින් දැනගෙන ඉන්නවට වඩා එක ගාථාවක් අහලා සංසිඳෙනවා නම් ඒ ගාථාව තුල හිත රැක ගන්නවා නම් ඒක ශ්‍රේෂ්ඨයි කියලා. එතකොට අපිට පේනවා ගාථා 1000ක් දැනගෙන මම මෙච්චර දන්නවා, මන් ත්‍රිපිටකේ මෙච්චර දන්න කෙනෙක්, මන් ත්‍රිපිටකේ කටපාඩම් කරන කෙනෙක්, මන් ත්‍රිපිටකේ මෙච්චර පරතරයට ගිය කෙනෙක්, මේ විදිහට සමහර වෙලාවට කටපාඩම් වෙන්න පුළුවන්. හැබැයි එක ගාථාවක් තුලවත් සංසිඳෙන්නේ නැත්නම්, එක ගාථාවකට අනුව ජීවිතේ පවත්වන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එයා ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙවෙයි. ශ්‍රේෂ්ඨ වෙන්නේ එක ගාථාවක් අහලා හරි සංසිඳෙනවා නම්, ඒ ගාථාව තුල ජීවිතේ පවත්වන්න උත්සාහ කරනවා නම්, ඒ තුල හැසිරෙන්න උත්සාහ කරනවා නම් ඒ කෙනා අර සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ නිසා පින්වතුනි, අපේ ජීවිත තුල අපි එක ගාථාවක් හරි අහලා සංසිඳෙන්න පුරුදු වෙන්න. ඒ අහන ධර්මයේ නුවණින් විමසන්න, යෝනිසෝ මනසිකාරය දෙන්න. ඊළඟ දේ තමයි ඔබ යමක් ප්‍රකාශ කරනකොට ඔබ කියන දේ ඇත්තම වුණා කියලා ඒක සුභාසිතයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ සත්‍යයක් වුණත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, යමක් ලෝකෙට ප්‍රකාශ කරද්දී ඔබ යමක් කියනකොට බණ කිව්වත් ඒ දේ කියනකොට ඔබ හිතන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. ඒ තමයි එතනදී හිතන්න කියනවා මම මේ කියන්න යන දේ එකක් තමයි අත්තාධිපති, තමන්ගේ හෘද සාක්ෂියට එකඟ දෙයක් වෙන්න ඕන. ඒ කියන දේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟවමද මම මේ දේ කියන්නේ. ඊළඟට ධම්මාධිපති, මම මේ කියන දේ ධර්මයට එකඟද, මම මේ කරන දේ ධර්මයට එකඟද, මම මේ කරන දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟද කියලා ධර්මයේ තුලින් ගලපලා බලන්න. ඒ දේ තිබුණත් තමන්ගේ හිතට එකඟව හරි වෙන්න පුළුවන්, ධර්මයට එකඟවත් හරි වෙන්න පුළුවන්. හැබැයි ලෝකාධිපති,
ලෝකයා ඒක කොයි විදිහටද පිළිගන්නේ? ඒ දේ අනුවත් ගලපලා බලන්න. එහෙම නැත්නම් ඒක කියන්න එපා කියනවා. ඊට අනුව කටයුතු කරන්න එපා කියනවා. සමහර වෙලාවට ඔබ කියන්න යන දේ, ඔබ කරන දේ, ඔබ ජීවත් වෙන දේ ඔබේ හෘද සාක්ෂියට එකඟව හරි වෙන්න පුළුවන්. ධර්මයට අනුවත් හරි වෙන්න පුළුවන්. හැබැයි ඒක ලෝකයා දකින්න වෙන විදිහකට නම්, ලෝකයා තුළින් ඒක දඬුවමට ලක් වෙනවා නම් සමහර වෙලාවට එතනදී ඔබ හොඳට බලන්න. දැන් සමහර වෙලාවට ඔබ අප හිතමු මැර පිරිසක් ඉන්නවා. මිනීමරු පිරිසක් ඉන්නවා. ඒ මිනීමරු පිරිසක් අතරට ගිහිල්ලා බිල්ල කැපුවත් ඇත්ත කියනවා. මාව මැරුවත් මං ඇත්ත කියනවා කියලා ගිහිල්ලා සමහර වෙලාවට ඔවුන් එක්ක ඔවුන්ට ගැටෙන විදිහට ඔබ යමක් ප්‍රකාශ කරන්න ගියොත් එතන ඔබ කියන දේ ඔබේ හිතට එකඟ වෙන්න පුළුවන්. ධර්මයේ තියෙන දෙයක්ම කියන්නත් පුළුවන්. හැබැයි ඒ පරිසරයට අනුව ඔබට මැරුම් කන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔබ දන්නවා ගැලීලියෝ ගැලීලි ගැන ඔබ අහලා ඇතිදා. ලෝකෙ ගෝලාකාරයි කියලා ඔහු අන්වීක්ෂය හොයාගෙන ඔහු ලෝකයේ ගෝලාකාර බව හොයාගත්තා. ගැලීලියෝ ගැලීලි ඔහු දුරේක්ෂ හොයාගත්ත කෙනා. ඔහු මේ තුලින් ග්‍රහතාරකාවන් දිහා බලලා මේ තුලින් ඔහු හොයාගත්තා මේ ලෝකෙ ගෝලාකාරයි. මේ පෘථුවිය මේම ග්‍රමණීය වෙනවා. මේක ගෝලාකාරයි. එතකොට ගැලීලියෝ ගැලීලි මේක හොයාගෙන ඔහු මොකද කරේ? තමන් හොයාගත්ත දේ තමන්ගේ හිතට එකඟව ඇත්ත. තමන්ගේ ඒ ශිල්ප ශාස්ත්‍රවලට අනුව, ඒ ක්‍රමවලට අනුව ඒක ඇත්ත. හැබැයි ලෝකයාගේ මතේ තිබුණ එදා ඒ රටේ ඒ ප්‍රදේශය විශ්වාස කරේ, ඔවුන් විශ්වාස කරපු ආගමික ග්‍රන්ථවලට අනුව මේ පෘථුවිය හරියට පැතලි පීරිසියක් වගේ කියලා තමයි ඒ ආගමික ග්‍රන්ථවල එදා ඉගැන්වුවේ. දෙවියන් වහන්සේ මැවෝ විදිහ එදා උගන්වලා තිබුණ මේක පැතලි පීරිසියක් වගේ තමයි මේ පෘථුවිය තියෙන්නේ. එහෙම ඉගැන්වීමක් ඒ පැරණි ඇස්තමේන්තුවල තිබුණා. ඒ නිසා ඒක පිළි අරගෙන හිටපු මේ දේව භක්තිකයන් අතරේ තමන් ලෝකයාගේ මතය තුළ තමන්ගේ දැක්මට අනතුරක් වෙයිද කියන දේ හිතන්නේ නැතුව එක පාර්ට මිනිස්සු අතරේ තමන්ගේ දේ ප්‍රකාශ කරන්න ගිහිල් අවසානයේ ඇත්ත තමයි. හැබැයි මැරුම් කන්න සිද්ධ වුණා. තමන් මැරුම් කෑවට පස්සේ කාලයක් ගියාට පස්සේ මේක ඇත්ත කියලා ඔප්පු වෙනවා. ඔවුන්ට පිළිගන්න වෙනවා. ඒවා ආගමික ග්‍රන්ථවලින් අයින් වෙලා අලුත් ඇස්තමේන්තු හැටියට ඒවා හිමීට අයින් වෙලා නිර්මාණය වෙනවා. හැබැයි ඔහුට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඔහු මැරුම් කාල අවසාන. ඒ නිසා ඔබ යමක් කියනකොට ඒකයි බුදුරජාණන් වහන්සේ සුභාසිතයේදී පෙන්වන්නේ ඇත්තක් වුණත් කියන ක්‍රම ගොඩක් තියෙනවා. ඇත්ත වුණත් මෛත්‍රී සහගතව කියන්න ඕන. සමහර වෙලාවට ඇත්ත කියන්න යනවා කියන ශෛල්‍යම නිකන් ගහගන්න වගේ කියනවන. මේ ඇත්ත කියන්නේ රණ්ඩුවට එන ස්වරූපයක් තමයි කියන භාෂාව තුළ පේන්නේ. එතකොට අහගෙන ඉන්න කෙනා පිළිගන්න පෙළඹෙනව නෙමෙයි, ඔහු කේන්ති ගන්න. කොච්චර ඇත්ත කීවත් ඔහුට කේන්ති යන්න කියන ශෛල්‍යය. ඒ නිසා සුභාසිතයක් වෙන්න නම් ඒ කියන දේ මෛත්‍රී සහගතවම කියන්න කිය. ඊළඟට සත්‍යයක් වෙන්න ඕන. ඒක ඇත්තක්ම වෙන්න ඕන කියන දේ. ඒක ඇත්ත. හැබැයි මෛත්‍රී සහගතව කියන්න ඕන. ඊළඟට ඒක පරිසරයේ කාල වේලාව බලන්න කියන මේ කියන්න සුදුසු වෙලාවද. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට වුණත් සමහර දේවල් කියද්දී එදා අනාථපිණ්ඩික සිටුතුමා ආනන්ද හාමුදුරන්ට ඇවිල්ලා කියනවා, ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්න වෙලාවක් බලලා උන්වහන්සේගෙන් ගිහින් අහලා දැනගන්න සිටුතුමා අහන්න යන්නෙත් නැහැ. ඒ බුද්ධ ගෞරවේ. බුදුරජාණන් වහන්සේ නිකලෙස් කෙනෙක්, උන්වහන්සේ මහා කාරුණික කෙනෙක්. හැබැයි ඒක තමයි ස්වභාවය. විවේකයෙන් වැඩ ඉන්න වෙලාවක් බලලා ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් අහන්න මේ ජේතවනේ වඳින්න එන බොහෝ පිරිස ගෙනාපු මල් පූජා ද්‍රව්‍ය තැන් තැන්වල විසි කරලා දාලා යනවා. ඒ නිසා මේ ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ කොහේ හරි චාරිකාවේ වැඩම කරපු වෙලාවක් වුණත් උන්වහන්සේ හැමදාම වැඩ ඉන්නවා හා සමානව මිනිස්සුන්ට සිහි කරලා වන්දනා කරන්න පුළුවන් පූජනීය දෙයක් මේ භූමියේ රෝපණය කරන්න හෝ ඉදි කරන්න හෝ බුදුරජාණන් වහන්සේගෙන් අහලා යමක් දැනගන්න. එතකොට බලන්න ඕනම වෙලාවක ඔබ සමහර වෙලාවට වර්තමානයේ ඔබ හිතන ඔබ පුද්ගලයෙක් මුණ ගැහෙන්න යනවා. සමහර ලාවට ආයතනයක නම් තමන්ගේ ප්‍රධානියා ලොක්කා ළඟට යනකොට සේවකයන්ගෙන් අහන්නේ කොහොමද ලොක්කාගේ මූඩ් එක කොහොමද? එහෙම අහනවනේ මිනිස්සු. කොහොමද ඉන්නේ තත්ත්වේ? තරහින්ද ඉන්නේ නිකන් කේන්ති ගිහිලා ඉන්න වෙලාවක්. එහෙම වෙලාව බලලා තමයි යමක් කියන්න යන්නේ. සමහර වෙලාවට පුද්ගලයා තරහ ගිහිලා ඉන්න වෙලාවක, කේන්ති අරගෙන ඉන්න වෙලාවක යමක්
හොඳ දෙයක් කියන්න ගිය සමහරලාට ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. සමහරලාවට කියන්න යන්නේ යහපත් ඇත්ත කියන්න යන්නේ. මේ හොඳ වැඩපිළිවෙලක් ගිහිල්ලා ඉදිරිපත් කරන්න. අර පොත් එක්කම මේ ෆයිල් එකත් විසි කරන්න පුළුවන්. අරගෙන යනවා යන්න කියලා. එතකොට අපිට පේනවා අපි යමක් කියනකොට ඒ පුද්ගලයාගේ ඒ කියන පිරිස ඊළඟට ඒ සමාජ මතය ඒ සියල්ල බලන්න ඕන. ඒ සමාජය තුළ කොයි වගේ පිළිගැනීමක්ද මේකට ලක් වෙන්නේ. මිනිස්සු මොන විදිහටද මේක පිළිගන්නේ? දැන් සමාජ අදහස මොකක්ද? මේ දේ කියන්න ගිහිල්ලා මොන වගේ දෙයක් ඇතිවේද? ඒ හැම දෙයක් ගැනම හිතලා යමක් ඒ කියන දේ 100%ක් සත්‍ය වෙන්න ඕනේ. ධර්මයට එකඟ වෙන්න ඕනේ. ඊළඟට මෛත්‍රී සහගතව කියන්නත් ඕනේ. ඊළඟට සමාජ පරිසරය දිහා ඒක ලෝකයා මොන විදිහටද පිළිගන්නේ කියලා ඒ පැත්තත් හොඳට අධ්‍යයනය කරලා යමක් ප්‍රකාශ කරනවා නම් අන්නේ දේ තමයි සුභාසිතයක් බවට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සුභාසිතයක් දැන් අපි අහනවා අපි සමාජ මිනිස්සුකින් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නන ඇත්තක් වෙන්න ඕනේ. හැබැයි ඇත්ත කියනකොට එතන තව කරුණු ගණනාවක එක මෛත්‍රී සහගතව කියන්නත් ඕනේ. අපි ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒක කියන ශෛල්‍ය මෛත්‍රී සහගත නැත්නම් ඒක අහගෙන ඉන්න පිරිස ඒක පිළිගන්න පෙළඹෙන්නේ නැහැ. ඔවුන්ගේ මානසිකත්වය ඔවුන් මොන වගේ අදහසක් තුලද ඉන්නේ? ඒ සියල්ල බලන්න ඕනේ. දැන් අපි හිතමු ඔබ බණ කියනවා. දැන් අපි බණ කියනවා කියලා හිතමු. අපි බණ කියනකොටත් පරිසරය බලනවනේ. මිනිස්සු බණ අහන්න එන පිරිස බොහොම වාඩි වෙලා බොහොම සද්ධාවෙන් වාඩි වෙලා බණ අහන වෙලාවක එතකොට තමයි අපි සාදු කියන්න. පන්සිල් සමාදන් වෙන්න. බුදු ගුණ ඉස්සල්ලා බුදුන් ඇඳලා ඊට පස්සේ පන්සිල් අරගෙන ඊට පස්සේ තමයි බණ පටන් ගන්නකොට බණේ තියෙන පිළිවෙල කතාව. පටන් ගත්ත ගමන්ම එකපාරට නිවනෙන් පටන් ගන්නෑ. පටන් ගත්ත ගමන්ම චතුරාර්ය සත්‍යෙම පටන් ගන්නෑ. පිළිවෙල කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දහම් දෙස්සනකොට පිළිවෙල කතාවක්, දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවා, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස පිළිවෙලකට ක්‍රමානුකූලව ගැඹුර කරා යන විදිහට පිළිවෙලකට පුද්ගල මනසක් දේශනාවට අනුගත වෙන විදිහට දහම් දෙසන්. දැන් ඒ වගේ පිරිස ඒ බණ කියන පරිසරයේ සමාජය බලන්න ඕන. දැන් අපි ඇත්ත බණ තමයි කියන්නේ. අපි ගිහිලා උද්ඝෝෂණයක් මැද්දට ගිහිලා පුටුවක් තියාගෙන බණ කියන්න පටන් ගන්නවා. බණ අහයිද? එතකොට අපිට පේනවා අපි කියන බණ උනත් කියන තැනක් තියෙනවා. මහපාරි පිරිසක් වාඩි වෙලා උද්ඝෝෂණය වාඩි වෙලා ඉන්නේ ඔක්කොම එතන සත්‍යග්‍රහයක්. යමල්ලා ගිහිලා බණක් කියන්න හොඳ තැනක් වාඩි වෙලානේ ඉන්නේ කියලා එතන ගිහින් පුටුවක් තියලා මුතු කුඩේකින් ගිහිලා වාඩි වුණොත් ඉස්සරහා පින්වතුනි සාදු කියන්න කියලා. එතකොට අපිට පේනවා බණ අහයිද? ඒ බණ කියන සුදුසු තැනක්ද? එතකොට අපි ඒ තැන සුදුසු පරිසරය මේ හැම දෙයක්ම බලලා තමයි ඒ ධර්මයක් දේශනා කරනකොට ධර්ම ගෞරවය මේ හැම දෙයක්ම බලන්න ඕනේ. ඒක ගෞරවයෙන් කරන්න ඕනේ දෙයක්. ඒ නිසා සමාජ මතය විමසමින් තමයි ධර්මයක් දේශනා කරන්නේ. ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවනකොට පවා උන්වහන්සේ බොහෝ වෙලාවට ශික්ෂාපද පනවන්නේ භික්ෂූන් වහන්සේලාට නිවනටම උපකාර වෙන විදිහට ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට පනවපු ශික්ෂාපද රැසක් තියෙනවා. ඒවට කියන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාපද. කෙලින්ම නිවන අරමුණු කරපු ශික්ෂාපද. ඒ ශික්ෂාපද වලින් කරන්නේ ධර්මාවබෝධයට නිවන් අවබෝධයටම කෙනෙක් අරගෙන යනවා. තවත් ශික්ෂාපද බොහොමයක් පනවනවා. හැබැයි ඒවා පනවලා තියෙන්නේ නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිස. පැහැදුණුවන්ගේ විපුල භාවය පිණිස. ඒක සමාජ මතේ. එදා මිනිස්සු හිටියේ වැරදි අදහස්. හැබැයි ඒවට අනුවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ශික්ෂාපද පනවනවා. මහණෙනි මේ ශික්ෂාපද නොපැහැදුණුවන්ගේ පැහැදීමට පැහැදුණුවන්ගේ විපුල භාවය පිණිස. ඊළඟට මිනිස්සු අකුසල් රැස් කරගන්න නිසා. මිනිස්සු නොදැන හෝ බොරු චෝදනා කළ මිනිස්සු අකුසල් රැස් කරගන්න. මිනිස්යන් ගැන මහා කරුණාවෙන් පනවපු ශික්ෂාපද තියෙන. ඒ වගේ සමහර දේවල් බුදුරජාණන් වහන්සේ හැම පැත්තක්ම බලලා සංඝයාගේ යහපත ඉලක්ක කරමින් ශික්ෂාපද පනවන. දැන් ඔබ වස් කාලේ ගැන හිතන්. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට භික්ෂූන් වහන්සේලාට මුල ඉඳන් මහණෙනි එහෙමනම් මෙන්න මේකයි තථාගතයන් වහන්සේගේ ක්‍රමය. ඔබ වහන්සේලා මාස 9ක් 8ක් බණ කියාගෙන චාරිකාවේ වඩින්න ඕනේ. මාස 3ක් එක තැනකම ඉන්න ඕනේ. මේකයි තථාගතයන් වහන්සේගේ ක්‍රමය කියලා උන්වහන්සේ එහෙම නෙමෙයි මේක පැනෙව්වේ. එදා සමාජයේ
නිගණ්ඨනාථ පුත්ත ඇතුළු නිගණ්ඨ ශ්‍රාවක පිරිස. ඔවුන් පිළිගත්ත ගස් කොළන් කියන්නේ පණ තියෙන ඒක බීජී ප්‍රාණීන් කියලා තමයි නිගණ්ඨයෝ කියන්නේ. හැබැයි බුදු දහම එහෙම පිළිගන්නේ මේ ගස් කොළන් වලට පණ තියෙනවා කියලා. ඔවුන් හිතුවේ ඔවුන්ගේ දැක්මට අනුව දැන් මිනිස්සයා වර්ගයා බෝ කරනවා. දරුවෝ බිහි වෙනවා. ඒ අය ලොකු මහත් වෙලා ඒ අය දරුවෝ බිහි කරගන්නවා. එහෙම තමයි පරම්පරාවෙන් පරම්පරාවට වර්ගයා බෝ වෙන්නේ. මිනිස්සුයොත් එහෙමයි, සත්තුත් එහෙමයි. ඒ සත්වයන් වර්ගයා බෝ කරගෙන යන්නේ මේ විදිහට. නිගණ්ඨයෝ කියන්න ගත්තා ගහ කොළත් ඒ වගේම තමයි. අඹ ගහේ ගෙඩියෙන් හටගන්නේ පොල් ගහක් නෙමෙයි. අඹ ඇටෙන් හටගන්නේ අඹ ගහක්මයි. ඒ වර්ගයාමයි බෝ වෙන්නේ. එතකොට දැන් බැලලියෙකුගේ කුසින් බිහි වෙන්නේ කිඹුල් පැටියෙක් නෙමෙයිනේ. ඒ වගේ පොල් ගහෙන් පොල් ගෙඩියෙන් හටගන්නේ පොල් පැලෙන් ආයෙමත් පොල් ගහක්මයි. ඒ නිසා මේ ගස් කොළන් වලට පණ තියෙනවා. ඕක තමයි දැන් මේක අපි කිව්වට පස්සේ මේක බණක් හැටියට කියන්න පුළුවන්. ගස් කොළන් වලට පණ තියෙනවා කියාගෙන යන්න පුළුවන් කවුරු හරි වැරදි විදියට අල්ලගත්තොත්. ඒක තමයි නිගණ්ඨ අදහස. නිගණ්ඨයෝ මේ වගේ පරම අවිහිංසාවාදී දර්ශනයක් හැටියට ඔවුන් ගස් කොළන් වලට පවා පණ තියෙනවා කියලා තමයි පිළිගන්නේ. ඔවුන් අතේ තියාගෙන ඉන්නේ මොනර පිල් කලබක්. අඩිය තියන්නේ පොළොවේ හිමීට පොළොවේ ඉන්න පුංචි සුද්ධ ජීවීන් සත්තු පෑගෙන්න පුළුවන් කියලා සුද්ධ ජීවීන් පවා ආරක්ෂා කරමින් තමයි අඩිය තියන්නේ. අර මොනර පිල් කලඹෙන් ඉස්සෙල්ලා බිම පිහ දාලා අඩියක් තියෙනවා. ඊළඟ තැන බිම පිහ දාලා අඩියක් තියෙනවා. වාඩි වෙන තැන මොනර පිල් කලඹෙන් හොඳට පිහලා තමයි වාඩි වෙන්නේ. මේ ඉන්න පොළොවේ ඉන්න පුංචි ඇහැට නොපෙනෙන සුද්ධ ජීවීන් අයින් කරන්න මොනර පිල් කලඹේ. මොකද ගොරෝසු දෙයකින් දැන් රෙදි කෑල්ලකින් පිහින්න ගියොත් මැරෙන්න පුළුවන්. පුංචි සත්තු ඇහැට නොපෙනෙන සත්තු. එක්කෝ ඒ නිසා පුංචිම සියුම්ම දෙයක් මොනර පිල් කලඹකින් තමයි ඇහැට නොපෙනෙන සතෙකුටවත් හිංසාවක් නොවන නිකන් බැලූ බැල්මට පේන්නේ බුදුහාමුදුරන්ටත් එහා ගිය පරම අවිහිංසාවාදී මෛත්‍රී සහගත කෙනෙක්. හැබැයි ඒක අන්තවාදයක්. ඒක මිත්‍යා දෘෂ්ටිය. හැබැයි ඒ තුල පිහිටලා ඔවුන් දන්නේ නැහැ ඒ තුල පිහිටලා හරි බනිනකොට ද්වේෂයක් ඇති වෙනවා කියලා. ඒක ද්වේෂයේ වෛරය හානියක් හැටියට දැක්කේ නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වඩිනවා මුල් කාලේ වැස්ස කාලේ. එතකොට අලුතෙන් පොළොවෙන් වැවෙන තනකොළ වහිනකොට පොළොවෙන් තනකොළ තෘණ හට ගන්නවා. මේ තනකොළ පාගගෙන යනකොට නිගණ්ඨ ශ්‍රාවකයෝ බනින්න ගත්තා. මෙන්න ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මේ ශ්‍රාවකයෝ අලුතෙන් වැවෙන තනකොළ පාගනවා කිසිම බයක් නැතුව, පවට බයක් නැතුව. මේ පව්කාරයෝ කී භික්ෂූන් වහන්සේලාට බනින්න ගත්තා. පොළොවෙන් පුංචි කෘමීන් මතුවෙනවා. ඒ පාග යනවා මඩ කණයි වගේ මේ වැස්සේ මඩ නාගෙන කියලා බනිනවා. එතකොට මේ බනින්නේ ඇත්තක් තුල පිහිටලා නෙමෙයි. ඒ බනින්නෙම මිත්‍යා දෘෂ්ටික විශ්වාසයක් තුලයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ තුල භික්ෂූන් වහන්සේලාගේ යහපත පැත්තත් බැලුවා. බලලා බුදුරජාණන් වහන්සේ සමාජයේ අදහසත් බැලුවා. ඒක වැරදි තමයි. හැබැයි ඒ මිනිස්යන්ටත් පව් පිරෙන්නේ නැති වෙන්න ඕනේ. මිනිස්සුන්ටත් යහපතක් වෙන්න ඕනේ. ඒ දේ තුල භික්ෂූන්ගේ යහපතත් බලලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙමනම් වැස්ස කාලේ තෙමීගෙන අපහසුතාවලට පත් වෙනවා, සිවුරු තෙමෙනවා, නාන්න වෙනවා, ඒ කසනී පැහැදෙන්න පුළුවන්, මඩ වලවල් වල වැටෙන්න පුළුවන්. මේ ගොඩක් හේතු බලලා එහෙමනම් මේ වස් කාලේ එක තැනකට වෙලා තමන්ගේ ආධ්‍යාත්මයේ පිණිස වස් සමාදන් වෙලා වැඩ ඉන්න. ඒ කාලේ වැඩිපුර සතර සතිපට්ඨානෙ වඩන්න. ඒ කාලේ දායකයන්ටත් භාවනා කරන සතිපට්ඨානෙ වඩන භික්ෂූන්ට සිව්පසෙන් අපෝපස්ථාන කිරීම තුළ වෙනතටත් වඩා වැඩිපුර පින් රැස් වෙනවා. මොකද වැඩිපුර ආධ්‍යාත්මයේ දියුණුව වඩන පිරිසටයි මේ අනුග්‍රහය දක්වන්නේ. එතකොට සමාජ මතය තවත් යහපත පැත්තට අදාළ වෙන විදිහට බුදුරජාණන් වහන්සේලා ඒවා වෙනස් කරලා හරවලගත්. ඊළඟට බලන්න මිනිස්සු ගස් ගල් වලට වැඳින කාලයක් තිබුණා. ගස් ගල් වලට වදිනකොට ඒ මිනිස්සුන්ට ගස් වලට වදින්න පිස්සු කියලා කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකට හඳුන්වලා දුන්නා බෝධීන් වහන්සේ. මෙන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහළ වුණා බෝධීන් වහන්සේ. උන්වහන්සේ ඒ බෝධිය පූජනීයත්වයට පත් උනේ නිකන් පොළොවෙන් හටගත්ත බෝධියක් නිසා නෙමෙයි. උන්වහන්සේ බුදු වුණේ ඒ බෝධීන් වහන්සේට පිට දීලා. සතියක් වැඩ හිටිය බෝධීන් වහන්සේ මුල. බෝධීන් වහන්සේට සතියක් නේත්‍ර පූජාවකින් පූජා පවත්වලා පූජනීයත්වයට පත් කරා. ඒ වගේ හේතු ගොඩක් මත මේ වෘක්ෂය පූජනීයත්වයට පත් කරලා එතනදී අපි වඳින්නේ ගහක් කියන අදහසෙන් නෙමෙයි. මේක ගහක් කියන අදහසෙන් වැන්දොත් එතන තියෙන වෘක්ෂ වන්දනාව. අපි වඳින්නේ බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න සෙවණ දුන්නේ
මේ වගේ බෝධීන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ බෝධීන් වහන්සේ නමක් සෙවණේ නේද වැඩ ඉඳලා බුද්ධත්වයට පත් වෙන්නේ. සතියක් විමුක්ති සුව විඳින්මින් වැඩ හිටියේ බෝධීන් වහන්සේට පිට දීලා නේද? උන්වහන්සේගේ බුදු නෙතින් සතියක් නේත්‍ර පූජාවක් ලැබුවා නේද? මේ සියලු කරුණු සිහි කරගත්තාම බෝධීන් වහන්සේ බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු පාරිභෝගික වස්තු අතර පූජනීයත්වයට පත් වෙනවා. එවැනි පූජනීයත්වයක් තුළින් බෝධීන් වහන්සේට බොහොම ගෞරවයක් ලබලා දීලා මිනිස්යන්ව යහපත් විදිහේ බුදු ගුණ අරමුණු කරගත්ත බෝධි වන්දනාවකට බුදුරජාණන් වහන්සේ යොමු කෙරෙව්වා. ගල් වලට නිකන් ගල් වලට වැඳ වැඳ ගිය මිනිස්සු ගල් වලින් බුදු පිළිම නෙලවලා ඒ ගලකට නෙමෙයි දැන් වඳින්නේ. ගලෙන් මතුවෙච්ච බුදු රුවටයි මිනිස්සු වඳින්නේ. ඒ ගල් එකතු කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය හැදෙව්වා. එතකොට එතන වඳින්නේ ගල් ගොඩකට පස් ගොඩකට නෙමෙයි. එතන වඳින්නේ ඒ තුල වැඩ ඉන්න ධාතුන් වහන්සේලාගෙන් නිර්මිත දැන් කඳු තියෙන්නේ. අපි කඳු වලට වැඳ වැඳ යනවා. ලොකු ගල් තියෙනවා. කඩපු සමහරලාවට චෛත්‍ය හැදෙන්න තියෙන ගලුත් තියෙනවා තැන් තැන් වල. ගල් කඩලා ඉතුරු වෙච්ච කෑලි තියෙන උල් කෑලි වගේ. මිනිස්සු ඒවට මල් තිය වඳින්නේ නැහැ. හැබැයි ඒවා ඒ ගල්ම කෑලි එකතු කරගෙන ඇවිල්ලා අපි නිර්මාණය කරනවා චෛත්‍යයක්. ඒ තුළ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා එක්ක බුදුරජාණන් වහන්සේගේ දැන් ඔබ හිතන්න ඒ ධාතුන් වහන්සේලා හොයන්න බැරි තැනක වෙන්න පුළුවන්. හැබැයි එතන නිදන් වස්තු හැටියට බුදු පිළිම තැන්පත් කරන චෛත්‍යය බුද්ධ ප්‍රතිමා තැන්පත් කරන සිරිපතුල් සටහන් තැන්පත් කරන මිනිස්සුන්ට වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගන්න අවශ්‍ය පූජනීය දේවල් රැසක් නිදන් වස්තු හැටියට ඒ චෛත්‍යයක් තුල තැන්පත් කරලා ගල්වලින් වැලිවලින් පස්වලින් සිමින්තියෙන් කම්බියෙන් කොන්ක්‍රීට් වලින් හදන මේ චෛත්‍ය මේ සෑය මිනිස්සුන්ගෙන් වැඳුම් පිදුම් ලබන්නේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන රහතන් වහන්සේලා අරමුණු කරගෙන ඒ විදිහට වැඳුම් පිදුම් ලබන දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන තැනක් බවට පත් කරා. එතකොට බුදුරජාණන් වහන්සේ මිනිස්යන්ගේ ඒ තිබිච්ච මිත්‍යා දෘෂ්ටික ඇදහිලි ඒක සම්මාදිට්ඨියක් තුල මිනිස්සුන්ට පින් රැස් වෙන විදිහේ දෙයකට හරවලා ක්‍රමානුකූලව මනුස්ස වර්ගයා ධර්මී පැත්තට අරගෙන යන පැත්තක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අන්න ඒ නිසා අපි හිතන ක්‍රමය අපේ අදහස් වලට නැතුව අපි ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ හිතන්න අපිව පුරුදු කරේ චින්තනයක් තුල කොයි විදිහටද? ඒ විදිහට ඔබ හිතන්න පුරුදු වුණොත් ඔබට මේ ධර්මයේ පැත්තට පියවරෙන් පියවර යාගන්න පුළුවන්. ඒ නිසා ඔබ හැම වෙලාවෙම හිතන්න භගවා ජානාති. බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල දන්නේ. අහං නජානාමි. මම මේ ලෝකෙ ගැන සංසාරය ගැන ධර්මය ගැන මම මොනවද දන්නේ? මම බුදුරජාණන් වහන්සේගේම ශ්‍රාවකෙක් උන්වහන්සේගේ පිහිට විතරයි මට තියෙන්නේ. ඒ ධර්මයේ පිළිසරණ පමණයි මට තියෙන්නේ කියන තැන ඉඳන් ඔබ නිහතමානීව ඔබ ධර්මයේ ඉගෙන ගත්තොත් ඔබට මේ ධර්මයේ ජීවිතේට ධර්මය එකතු කරගන්න පුළුවන්. ධර්මයේ කරා යා ගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් උපකාර වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න.